වෙඩින් ප්ලෑනින් සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. වෙඩින් එකට එන කට්ටියට දෙන වෙඩින් කේක්ස් ඕඩර් කරේ කොහෙන්ද කියලා මම වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම්. ඔයාලට Google කරලා ඒ ලොකේෂන් එක හොයාගන්න පුළුවන්. ඇත්තටම මම වෙඩින් කේක්ස් නෙමෙයි සිලෙක්ට් කරගත්තේ. මම සිලෙක්ට් කරේ බ්‍රවුනිස්. ඉතින් ගොඩක් වෙලාවට අපිට වෙඩින් කේක්ස් නේ හම්බෙන්නේ. ඉතින් මට හිතුණා පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම අපි දෙන්නගම ෆැමිලිස් දෙකට ඒක ලොකු වෙනසක් වුණා. ඔයාලට මේ වීඩියෝ එකේ පේන්නේ ඒගොල්ලන්ගේ සාම්පල් එක. අපිට සාම්පල් එකක් චෙක් කරන්න යාලා දෙනවා. බොක්ස් එකේ කලර් එක, රිබන් එකේ කලර් එක කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මගේ බ්‍රයිඩල් ඊල් එක කොහෙන්ද ගත්තේ කියලා ගොඩක් අය අහලා තිබ්බා. මට මතක විදිහට මේ ෂොප් එකේ නම The Montish. මම ලොකේෂන් එක මෙන්ෂන් කරන්නම්. කිරිබත්ගුඩ තමයි ෂොප් එක තියෙන්නේ. ඇත්තටම මම දාන්න හිටියේ මේ ඊල් එක නෙමෙයි. මම ඔන්ලයින් ඕඩර් කරලා චූටි ඊල් එකක් තියෙන එකක් ගෙන්න ගත්තා. මම පොඩි ඊල් එකක් සිලෙක්ට් කරගත්තේ දවසෙම ඉන්න ඕන හින්දා කකුල් දෙක රිදෙනවනේ. ඒ නිසා හැබැයි මගේ ෆිට් ඔන් එකට මට ඒ ඊල් එක මදි. මොකද මම ගොඩක් කලින් ගත්ත ඊල් එකේ ෆොටෝ එකක් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඒකට කැමති කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. ඒක පාවිච්චි කරේම නෑ. මොකද මම ඒක දාපුවම ගොඩාක් කොටයි මම බීම යනවා වගේ. හරිම අන්කොමන් ඊල් එකක් ඒක. හැබැයි මම හරිම ආසාවෙන් හිටියනේ මට දාන්න හම්බුනේ නෑ. ඉතින් ටිකක් උස ගර්ල් කෙනෙක්ට නම් කැෂුවල් වුණත් ඒක අදින්න පුළුවන්. මේ තමයි අපි වෙඩින් එකේ කට් කරන්න ඕඩර් කරපු වෙඩින් කේක් එක. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේක කරගත්තේ කාගෙන්ද කියලා මම ස්ක්‍රීන් එකේ ඩීටේල්ස් ටික දාලා තියන්නම්. මම පේජ් එකක් තිබ්බොත් එයාලගේ මෙන්ෂන් කරන්න. කේක් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කොත් ඒක අනිවාර්යෙන්ම මට කියන ඉඳ තමයි ඔයාලා කියන්න කලින්ම මම ඔයගලන්ට ඒක කියන්නේ. ඉතින් හැබැයි මම ඒක නම් එච්චර කෙයා කරන්නේ නෑ. මොකද ඒගොල්ලෝ රෑ 12ත් පහ වුණා මට මේක ගෙනත් දෙනකොට අනිත් එක ඒගොල්ලෝ බයික් එකේ ගෙනත් දුන්නේ. ඉතින් ඇත්තටම තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද ගම් වතුර තත්ත්වය තියෙන වෙලාවේ තමයි මම ඕඩර් එක දැම්මේ. ඉතින් මම ඇත්තටම විශ්වාස කරේ නෑ මට මේක ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එයාලා කොහොම හරි ඉක්මනට රිකවර් වෙලා ගෙදරට ගිහිල්ලා මට මේ කේක් එක කරලා දුන්නා. හැබැයි හරිම රසයි. ඒ වගේම තමයි හරිම රීසනබල් ප්‍රයිස් එකට එයාගෙන් කේක් කරගන්න පුළුවන්.